හැලෝ කොහොමද? එහෙනම් මම බොටි. ඔකට තේරුණා? බොටි. දැන් ඉතින් බොට්ටු සමානම් ගන්නවා. බොට්ටු සමානම් ගන්නවා. Don't off the hand. Latihan don't off the hand. Ya. ඔන්න මම ලෝන් ඔෆ් යන්න තමයි හදන්නේ. ඔන්න ගත්තා. ඉන්සරන්න ගන්න කඩුව. කඩුව නෙමෙයි. මම දන්න අයියා කෙනෙක් කිව්වා මගේ කියන්නේ සොටිය කියලා. සොටියෙන් ගහන්න ගන්න. ඔන්න ගියා. වම දකුණ. ඔන්න අතරට එයා මං වගේ. අන්න පුලේ Udah, mereka sih di kamar. Dan hari dia, timba, ayo, halo Mister, Dinda, ඔන්න දෙතුන්වෙනි වටේ යන්නේ. මම්බඩේ අනේ ඉන්නේ නැත්නම් අමුතු දෙයක්. ඔන්න යනවා. එන්න එතන පෙට්ටි තියෙනවා. අනේ පෙට්ටි වල නගාරි යන්න. පෙට්ටි ඒක නගන්න පුළුවන්. අතර ඉන්න. අයියෝ අන්න හතරවෙනි වටේ තමයි යන්නේ. හතරවෙනි වටේ නෙමෙයි තුන්වෙනි වටේ. මට වැරදුනා. අන්න ගියා. යනකම් තමයි ඉන්නේ. පොඩ්ඩයි ළඟට. අන්න ගියා. පාරුණා. මට පෙවුනෙත් නෑ. මට පෙවුනෙත් නෑ. එව්වා. අයියෝ ඉවරයි. ඉවරයි අනේ. එහෙම සැලෙන්නේ අපි වරුණා කියලා. දැන් මගේ ප්‍රියතම තුවක්කුව තමයි ගන්න යන්නේ. අනේ ප්‍රියතම කරනවා. මේ පාර අපි වෙනස් කරනවා. ප්‍රියතමක ඊළඟ වටේට තියාගෙන දැන් නිකන් තුවක්කුවක් දාලා. අන්න ගියා. ආයෙත් වම දකුණ. අයියෝ මේ බෝල් එක නම් අපා වෙනවා. මාව අවුට් කරන්න එපා. ඔයත් එක වගේ මාත් එක වගේ. එන්න එකයි මගේ මත. ඔන්න ආයේ ඔන්න දැක්කම මරනවා වෙඩි තියලා නෑ. අනේ දෙකම කරා. ඔව් වෙඩි තියලා නෑලුවා මරලත් එඩ තිබ්බා. ඔන්න යන්න තමයි හදන්නේ. මේ පාරේ එයාට තමයි තුවක්කු ගන්න. පාරේ ආවේ. දැන් යමු. ඔන්න ගත්තා. සෝති දෙකක් ගත්තා. සෝති. අන්න ඉවරයි. ඉවරයි.
තරුණී නෑ ඒ වලින් වැඩන්නේ දැන් අපි යන්නේ එන්න දැන් නම් මෙයා ඉවරයි ඉතින් චිකන් ලොලිපොප් නම් ඇත්තටම ආසනාවන්තයි මම හිතුවා ආසනාවන්තයි කියලා ඒ නිසා මම දෙන්නේ ඇත්තටම අයියෝ මේ වෝල් එකයි ඉන්න දෙන්නේ ඔන්න දැන් තමයි මම ආසන තුවක්කුව ගන්න යන්නේ ඔන්න මේකෙන් කිලෝමීටර 50000ක් ඇරින් තිබ්බත් පුපුරනවා 50000ක් ඇරින් තිබ්බත් පුපුරනවා ඔන්න එකයි අන්න වෝලාවත් මම ගන්නවා දෙකයි අන්න යා ඊළඟ මැච් එකක් අපි ආයේ රවුන්ඩ් මොෆ් ගහනවද නැද්ද? ගහනවද නැද්ද? ගහනවද නැද්ද? අන්න පෙට්ටි තුනක් ආවා. ඉන්න අබුදු පෙට්ටි තුනක් ආවම අපිට කංගාල යන්නේ. ඔන්න ගහනවද නැද්ද? ගහනවද නැද්ද? ඔන්න ලොකු ප්‍රේම් දෙයක් තියෙනවා මම සාරුක් කරන්න කියන්නේ. ඔන්න දැන් අපි ගහන්න තමයි යන්නේ. සාරුක් ඛාන් ගේමට බහින තමයි හදන්නේ. සාරුක් ඛාන් තොප්පියක් දැකලා මොන පෙන්නේ තියෙන්නේ. ඉතින් කෙල්ලෙක් වශයෙන් ඉන්නේ ඒක. මගේ මතේ රංකාර නෙමෙයි. මගේ මතේ වැඩි කියන කෙනා මගේ මතේ. සීයා කෙනෙක් ඉන්නේ. සීයා ස්පෙක්ට් කරාද? ළඟට යන්න බෑ. සීයේ ළඟටම යවුවා. එහෙම කරන්න බෑ සීයලුණත් එහෙම ගන්න හොඳ නෑ. මොකක් හරි වුණා ඒක මන් දන්නේ නෑ. මොකක් හරි වුණා. සෝතින් තමයි කරන්නේ. ඉවරයි. අනේ සී එහෙම කරන්න එපා සී. සීය දහලා නම් පයින් යහන කරව මාරකම්. දහලා බයි කියන. යන් සීයට ගහනවා සීය ගන්න තුවක් වෙන සීයට ගහනවා. අර පුළුවන් නම් සීයව අත් දෙකෙන් උස්සලා සෝන් එකට සික් කරනවා. ගෙව්වා. මේ දුමත් යන දුමානේ. ඔන්න ගෙව්වා. අදින්නේ. අන්න හෙඩ්ෂොට්. ඊට පස්සේ සීවා පොඩ ප්‍රැක්ටිස් කරන්න. මම වගේ දෙකකින් බොස්ගාවට ප්‍රැක්ටිස් කරන්න. ඕනනේ බොක්කන ප්‍රැක්ටිස් කරලා ඉතින් ඉතින් ගන්න වෙනවා. ඒකට තේරෙන්නේ. ඔන්න මම පෙට්ටියෙන් එක තමයි යන්නේ. අයියෝ මේ ගෝල් වදිනවා. නේ සීයා පොල්ගන්න ඉන්න දෙන්න. ගොම්ද පොල් ගන්න. මම සීයෙන් පොල් ගන්න නේ සීයා දැක්කම මම පොල් ගන්න පොල්වල පායන්නේ. ඒකට උතර පේන් පොල් පේන්නේ. එන්නේ එකයි මේ ඩාර්ක් මැජික් කියන්නේ. ඔන්න දැන් මගේ ෆේවරිට් ගන්න එකෙන් තමයි ගහන්නේ. මේක කිලෝමීටර් 50000ක් ඇරින් ගියොත් ඒත් වෙනවා. එන්න එකයි මගේ එක. ඔන්න අපි දැන් යන්නේ. එන්න මේක තමයි මගේ රහස් මාර්ගය. මෙතනින් පැනනහම හරිම ලේසි. ආයෙත් වටක ගහ ඉන්න ඕනේ. ඕ මේ ගෝලන් පායන. මම හිතුවා සීය මෙතනදී කියලා. සීය පැන්නා. අර සීය
ගෙව්වා. ඉවරයි. සීයාගේ තට්ටේ බලින්න ගහන්න බෑ මට. ඉතින් මට බාරක් ගෙවුවා තට්ටේ කරන්න. සීයා මාත් එක්ක තරහා කිව්වා. ඔය සීයාත් එක්ක පොල් ගන්න ගිහලා සීයාට කිව්වේ නේද මම හිතට පොල් දිනවා කියලා. ලිස්සලා හැටුනේ නිසා. නෑ සීග්‍රට් කාර තමයි යන්නේ. ඔන්න 3:2 3:2 5 කියලා අපි ඔන්න සීයා හිටියේ මාත් එක්ක සීයා මැරිලත් නෙමෙයි සීයා මැරිලා සීයා වලින් නැකත් ලේන වල ගන්න ඕනේ එහෙම ගන්න ඕනේ තාම 4:2 හැබැයි ෂුවර් නෑ මං කයින් දන්නේ මං බොටෙන් සීයා ලෙවල් සීයා ඉතින් ලෙවල් 4-5 නෙමෙයි 20 විතරක් තිබුණා අන්න ඉවරයි ආපු ගමන් ඔළුවට කෑවා තත්ත්ව කලින් නගන්න ඕනේ මේ ඔළුවේ තියෙන බකට් එක අයින් කරලා බකට් ඔළුවට ගහන්න ඕනේ ඔළුවට ආයේ නෑ වැරදුනා මම බකට් ඔළුවේ එයා වයසක බකට් ඔළුවේ දැන් අතුරු මාර්ගයකින් මම දැක්කේ අතරින් ඉන්න අදුන්නේ රතු පාට මොකක්ද කියා සීයට දැන් අපි හිම වර්ෂාවක් හිම වැටුනේ අන්න ඉවරයි සීයේ ඇයි බායි සීය මල්ලද බායි ඇයි දැන් ආයේ මගේ ෆේවරිට් ගන්න ගහමුනේ මේක ඇත්තටම මම වාසනාවන්තම ගන්න එක මේකෙන් ගෙවුවත් ඇත්තටම වදින්නේ නෑ කාර් වෙන එකල තමයි 100ට ගන්න කිලෝමීටර් 50000ක් දුරට මේක පිපිරෙනවා අද අයියෝ හෙච්චොට් අනේ ජීවම් පරාදයි අයියේ මගේ නෑ අපි වල සැලෙන්නේ වඩ මොකක්ද මම වගේ බොටෙක්ට උදව්වක් කරන්න ඒ උදව්ව තමයි මගේ channel එක like කරලා share කරලා comment කරලා තව පුළුවන් නම් subscribe button එක ඔබලා ඊට පස්සේ ඒකේ තියෙන bell icon එකත් click කරන්න මගේ අනාගත බලාපොරොත්තුව තමයි මේ heroic වලට යන එක දැන් ඒකට මට උදව් කරන්න ඕගොල්ලෝ තමයි මට උදව් කරන්න ඕනේ ඒ නිසා මට ලොකු උදව්වක් ඕනේ thank you